Hi everyone. ඉතින් අපි අද බලමු මොකක්ද මේ digraph කියන්නේ කියලා. අපි දන්නවා vowels, consonants කියන දෙක alphabet එකේ තියෙන කොටස් දෙකක් විදිහට අපි දැනටමත් දන්නවා. digraph එකක් කියලා කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු දෙකක් එකට එකතු වෙලා sound එකක් හදන එක. අපි උදාහරණයක් විදිහට ගමු. මෙන්න මේ S අකුරයි H අකුරයි. මේක වෙන වෙනම ගත්තොත් S අකුරෙන් ස කියන ශබ්දය හදනවා. එතකොට H අකුරෙන් හ කියන සවුන්ඩ් එක තමයි හැදෙන්නේ. ඉතින් මේ සවුන්ඩ්ස් දෙකක් වෙන වෙනම ගත්තොත් ඒ දෙක එකට එකතු කරනවා. අපි S අකුරයි H අකුරයි එකට එකතු කරාම අපි ෂ කියලා සවුන්ඩ් එකක් හදනවා. මේ ෂ කියන සවුන්ඩ් එක digraph එකක්. මේ digraphs උත් අපි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. consonant digraphs and vowel digraphs කියලා. මම මේ කියන්නේ consonant digraphs. ඒ කියන්නේ consonant අකුරු දෙකක් එකට එකතු වෙලා හදන ශබ්ද. right? එතකොට මෙන්න මේවට තමයි අපි consonant digraphs කියලා කියන්නේ. vowel digraphs නම් vowel අකුරු දෙකක් එකට එකතු වෙලා හැදෙන්න ඕන ඒ ශබ්ද. ඒවා අපි වෙනම ඉගෙන ගමු පස්සේ. එතකොට consonant digraphs කියලා කියන්නේ consonants අකුරු දෙකක් එකට එකතු වෙලා තනි ශබ්දයක් හදන එක. ඉතින් SH වලින් ෂ සවුන්ඩ් එක, ඒ වගේම තමයි CH වලින් ච සවුන්ඩ් එක, PH වලින් ෆ සවුන්ඩ් එක, TH වලින් ත නැත්නම් ද සවුන්ඩ් එක. මෙන්න මේ වගේ digraphs ගොඩක් අපි අපේ බබාලට කියලා දෙනවා. ඉතින් මේක බබාලට විතරක් නෙවෙයි, වැඩිහිටියෝ ඔයාටත් ගොඩක් වැදගත් වෙනවා.